සුබ දවසක් වේවා යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අද කරන්න යන්නේ ලස්සන වැඩක්. ඉතින් ඔයාලට වීඩියෝ එකේ මුලදීම දකින්න පුළුවන් වුණා මේ වැඩේ මොකද්ද කියලා. ඉතින් අපි බලමු ඒක හදන්නේ කොහොමද කියලා. අද මාත් එක්ක යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. එයාලත් මාත් එක්ක තනියට කැලේට ආවා. මුලින්ම අපි යාළුවනේ උමනා කරන බටලී ටිකක් අපි කපා ගමු. මුලින්ම මේ වගේ ටිකක් මහත බට ටිකක් තමයි අපි තෝර ගන්න ඕනේ. වෙසක් පෝයට අපි මේ වගේ බටලී වලින් වෙසක් කූඩුත් හදනවා. කැලේ පටන් ගන්න තැනම අපිට බට පඳුරක් තිබ්බ හින්දා වැඩේ ලේසි වුණා. මේ වැඩේට අපි ටිකක් මහත ඒ වගේම හයිය බට ටිකක් තමයි තෝරගන්න ඕනේ අපි. බටේ ලපටි වුණොත් ශක්තිමත් භාවයෙන් අඩුයි. එතකොට හදාගන්න බැරි වෙනවා මේ පුහුල් පහන. ඉතින් මම බට ටිකක් කපාගෙන මේ විදියට ගෙදරට ගෙනාවා යාළුවනේ. මාත් එක්ක කැලේට ගියපු යාළුව දෙන්නත් මේ වෙනකොට ගෙදරට එන ගමන් ඉන්නේ. මෙන්න මෙයාගේ නම තමයි පින්කි. මෙයා ඉතින් අපේ ගෙදරමයි පොඩි කාලේ ඉඳන් හැදුනේ. බටලියේ මෙන්න මෙතන ඉඳන් ආයෙත් මෙන්න මෙතෙන්ට පොදුකක් කියලා අපි ගන්නවා. ඉතින් මේ වගේ පොදුක් අපිට 7ක් කොමනා වෙනවා. ඉතින් මම පහන් 7ක් හදන නිසා පොදුක් 7ක් තියෙන්න මේ විදියට අපි වෙන් කර ගන්නවා බටලියෙන්. පොදුක් ටික වෙන් කරාට පස්සේ ඒක ඇතුළට දාන්න වලල්ලක් හදා ගන්න ඕනේ. ඉතින් බටලියෙන් ටිකක් දිගට කපලා ඒ වගේම ඒක පලනවා දෙකට. ඉතින් දෙකට පලලා අපිට වලල්ලක් වගේ හදා ගන්න ඕනේ. මේක මේ තමා අපි මැද්දට දාන්නේ. ඉතින් මෙන්න මේ විදියට අපි රවුමක් හදාගෙන ඒක නූලකින් බැඳ ගන්න ඕනේ. නැත්තම් එහෙම මේක දිග යනවනේ. ඉතින් මේ වගේ 7ක් අපි හදාගෙන තියා ගන්න ඕනේ. පොදුක් 7ට ඇතුළට දාලා තමා පහන හදාගන්න ඕනේ. අපි කපාගත්ත බට පොදුක් ටික මේ විදියට තලන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ තට්ටු කරනකොට බට පොදුක වෙන් වශයෙන් බෙදෙනවා කෑලි වලට. ඔයාලට පේනවා ඇති මේ වගේ තීරු විදියට බෙදෙනවා. ඉතින් මේක දිග ඇරගෙන ඒක ඇතුළට තමා අපිට වලල්ල දාගන්න ඕනේ වෙන්නේ. පළවෙනි පුහුල් පානට මේ විදියට මම වලල්ල දාගන්නවා. ඉතින් ඔයාලා මේ වැඩේ කරනකොට හරිම පරිස්සමට කරන්න ඕනේ. මොකද මේ බටලී වලට ටිකක් කැපෙනවා යාළුවනේ. ඉතින් ඔයාලගේ අත් දෙක පරිස්සම් කරගන්න ඕනේ මේ වගේ වැඩ කරනකොට. මේ විදියට වලල්ල ඇතුළට දාගත්තට පස්සේ ඒකේ තියෙන ඇතුලේ බට පතුරු ටික ඈඩ් කරගන්න ඕනේ සමාන්තරව. ඔයාලට පේනවා ඇති මේක පුහුල් ගෙඩියක් වගේ තමයි මේ පහන එන්නේ. ඉතින් මං හිතනවා පුහුල් ගෙඩිය වගේ නිසා පුහුල් පහන කියන නම මේකට දාන්න ඇති කියලා. වලල්ල ඇතුලේ තියාගෙනම මේ විදියට පතුරෙන් පතුරට ගැටයක් දාගෙන වලල්ල බැඳ ගන්න ඕනේ. ඉතින් මම මේ වෙනකොට පුහුල් පහන් 3ක් හදලා ඉවරයි. තව පුහුල් පහන් 4ක් හදන්න තියෙනවා. ඉතින් මං ටිකෙන් ටික මේ විදියට එකින් එකට මේ පුහුල් පහනේ වලල්ල දාගෙන බඳින්න පටන් ගත්තා. මේ පුහුල් පහන පත්තු කරන්නේ රන්වල දෙවියන් උදෙසා. ඉතින් අපි රැයට බලමු මේක පත්තු කරාම මොන වගේ ලස්සනට තියෙද කියලා. ඉතින් මම අද මේ පුහුල් පහන් ටික හදලා හෙට තමයි කොක්කොල ටික ගහන්න හිතාගෙන ඉන්නේ. මේ පුහුල් පහනේ වලල්ල බඳින්න මම පාවිච්චි කරේ ඉටි නූල් කියලා જાතියක් තියෙනවා කඩේ ගන්න. ඉතින් මේකේ පෝලයක්ම රුපියල් 60ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට මං හිමින් මේ පහන් ටික අද දවසට හදලා ඉවර කරා. ඉතින් ආයේ හෙට තමයි මම මේකට කොක්කොල ගහන්න හිතාගෙන ඉන්නේ. පුහුල් පහන් ටික හැදුවාම මේ වගේ තමයි පේන්නේ යාළුවනේ. ඔන්න එහෙනම් මේ ඊළඟ දවසේ අපි කොක්කත්තක් කපන්න තෝරගත්ත ගහ. ඉතින් මං හිමිහිට ඉනිමගත් තියලා ගහට ගොඩ වුණා කොක්කත්තක් කපා ගන්න. ඉතින් කොක්කත්ත කියලා හඳුන්වන්නේ පොල්ලත්තක් වෙන්න කලින් හැදෙන අත්තට තමා ගොක්කත්ත කියලා කියන්නේ. ගොක්කත්ත කපාගෙන මං ගෙදරට ගෙනාවා. ඉතින් දැන් තියෙන ගොක්කොල ගහන්න තමා. ඉතින් මම මේ විදියට මෙතන පැදුරකුත් එලා ගත්තා. ඉතින් මෙතන තමා අද ගොක්කොල ගහන්නේ. යාළුවෙකුත් මිදුලට එලා ඉන්නවා. පුහුල් පහන් ටිකත් මේ විදියට පැදුරෙන් තියාගත්ත යාළුවනේ. ඉතින් දැන් තියෙන්නේ ගොක්කොල ටික කපා ගන්න. ගොක්කොල කපනකොට මේ විදියට පොඩ්ඩක් හැඩ කරලා තමයි කපන්න ඕනේ. එතකොට පුහුල් පහනේ රඳව ගන්න ලේසි. ඉතින් මේ විදියට ගොක්කොල ටික කපාගෙන ඒ ටික ආයෙත් දිග ඇර ගන්න ඕනේ.
එතකොට දිගෑරගෙන තමා අපි පුහුල් පහනට සවි කරන්නේ. මං කැපුව අත්ත පොල් අත්තක් වෙන්න ඉතාමත්ම ආසන්නයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ටිකක් තද ගතියක් තියෙනවා. ඉතින් පාට තද වැඩි වුණාම පහන පත්තු කරාම එන ආලෝකය පොඩ්ඩක් අඩුයි. ඉතින් ලා පාට තියෙනකොට තමා එළිය හොඳටම තියෙන්නේ. ඉතින් මේ විදියට ගොක්කොලේ ගානේ අරගෙන එකින් එක අපි රඳව ගන්න ඕනේ පුහුල් පහනේ. ඔයාලට පේනවා ඇති මේ විදියට වටේට රඳවගෙන යන්න තමා තියෙන්නේ. ඉතින් යාළුවෝ දෙන්නෙකුත් බලාගෙන ඉන්නවා මං කරන්නේ මොකද්ද කියලා. ගොක්කොලේ පටන් ගන්න තැන අර අපි හරහට කැපුවේ අන්න ඒ පැත්ත පුහුල් පානේ යට හරියට රඳවලා ගොක්කොලේ ඉවර වෙන තැන ඒ නගිස්ස ඒක අපි අල්ලගෙන තමා මේකේ රඳව ගන්න ඕනේ. එක පහනක් නම් හදලා ඉවරයි යාළුවනේ. ඉතින් දෙවෙනි පහන මෙන්න මේ විදිහට මං එළියට අරගෙන ආවා. ඔයාලට ලස්සනට පේන්නත් එක්කලා හදන විදිය බලා ගන්නත් පුළුවන් නිසා. ඔයාලට පේනවා ඇති බටලි වලින් හදපු පහන ගොක්කොල වලින් හිමින් වැහිගෙන යන විදිය. ඉතින් මේක ඇතුලේ තමා අපි පහන් පත්තු කරන්නේ. පුහුල් පහන් 7කට හොඳට වැඩුණු එක ගොක්කත්තක් ඇති මේ පුහුල් පහන් ටික වහගන්න. ඉතින් 14ක් හදනවා නම් ගොක්කතු දෙකක් යනවා. ඉතින් සාමාන්‍ය විදිය තමයි ඉතින් පුහුල් පහන් 7කට එක ගොක්කත්තයි කියන එක. පුහුල් පහන වැහෙනකම්ම ගොක්කොල ටික ගහලා ඉවරලා මම ගොක්කොලේකින්ම මේ පුහුල් පහනේ ගොක්කොල ටික රැඳ වෙන විදියට මේ විදියට ගැටයක් ගහගත්තා. ඉතින් ඔයාලට මේ වැඩේ කරගන්න අර කලින් අපි ගත්ත ඉටි නූල් වලිනුත් පුළුවන්. ඉතින් මම පහන් ටික හදලා ඉවර වෙලා ආයේ හවසට තමා පත්තු කරන්න ගියේ කළුවර වැටුනහම. මේ තියෙන්නේ ඉතින් පුහුල් පහන් 7 හදලා ඉවරුනහම පේන විදිය. ඉතින් අපි හවසට හම්බෙමු. දැන් නම් හොඳටම කළුවර වැටිලා රෑ 7:00 විතර ඇති. අපි පුහුල් පහන් ටික මේ විදියට වැටෙන් එල්ලගත්තා. අපි මේවා පත්තු කරන්නේ රංගල දෙවි පිළිමි ගාව. ඉතින් අපි ගෙවල් ගාවම තියෙනවා රංගල පිළිමයක්. ඉතින් අපි එතනට තමා යන්නේ මේ පහන් පත්තු කරන්න. පහන් ටික මේ විදියට ගැට ගහලා අපි ඒක වටේට තියෙන ගොක්කොලවල මල් එල්ලනවා මේ විදියට. හැම පුහුල් පහනකම මේ විදියට උඩට දිග ඇදලා තියෙන ගොක්කොලවල අපි මේ විදියට මල් ටික එල්ල ගන්නවා යාළුවනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ අපේ රංගල පිළිමේ. ඉතින් මේ විදියට තමා රැට අපිට රංගල පිළිමේ පේන්නේ. ඉතින් ඒ ගාවම තමා අපි පුහුල් පහන් පත්තු කරන්නේ. පුහුල් පහන ඇතුළට පහන් තැටි දාලා තෙල් දාලා ඒ වගේම තිරේකුත් දාලා දැන් මම පත්තු කරනවා. පුහුල් පහන වටේටම කොළ තියෙන නිසා කොළයක් දෙකක් උඩට උස්සලා තමා අපිට මේක පත්තු කරන්න වෙන්නේ. පුහුල් පහන් 7ම එකින් එක මේ විදිහට මම පත්තු කරගත්ත යාළුවනේ. වෙල ගාවමයි මේ පුහුල් පහන් අපි එල්ලලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවට හුළඟකුත් එනවා. ඉතින් හරිම පරිස්සමට තමා මේ වැඩේ කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති පුහුල් පහන් ටික පත්තු කරාම මොන වගේද පේන්නේ කියලා. වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරලා සපෝට් එකක් දෙන්න යාළුවනේ. දැන් මම පත්තු කරන්නේ අවසාන පුහුල් පහන. ඉතින් මේ විදියට තමා පුහුල් පහන් ටික ඔක්කොම පත්තු කරාට පස්සේ පේන්නේ. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. බොහොම ස්තුතියි වීඩියෝ එක ඉවර වෙනකම් බලපු අයට. එහෙනම් ආයෙත් අපි වීඩියෝ එකකින් හම්බෙමු.